මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ දේශපාලන විද්‍යාවේ අධ්‍යයන ප්‍රවේශ පිළිබඳව. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ බහුවිෂයක අධ්‍යයන ප්‍රවේශය සම්බන්ධයෙන්. බහුවිෂයක අධ්‍යයන ප්‍රවේශය කියන්නේ වෙනත් විෂයන්ගේ න්‍යාය සංකල්ප ආදිය භාවිතයට ගනිමින් දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීම කියන දේ. ඉතින් දේශපාලන විද්‍යාවට වෙනත් විෂයන්ගේ බලපෑම විශේෂයෙන්ම වෙනත් විෂයන් වල විෂය කරුණු එකතු වෙලා තියෙනවා. ඉතින් මේ බහුවිෂයක ප්‍රවේශය අපි සලකන්නේ සම්භාව්‍ය අධ්‍යයන ප්‍රවේශයක් හැටියට නැත්නම් පැරණි අධ්‍යයන ප්‍රවේශයක් හැටියට තමයි අපි බහුවිෂයක අධ්‍යයන ප්‍රවේශය සලකන්නේ. ඉතින් මම කියවන දේශපාලන විද්‍යාවට වෙනත් විෂයන්ගේ බලපෑම් සිද්ධ වෙලා තියෙනවා කියලා හරි. අපි ඒවට දැන් උදාහරණ බලමු. ඉතින් උදාහරණ ගැන සාකච්ඡා කරද්දී ග්‍රීක යුගයේ දර්ශනය විෂයේ බලපෑම දේශපාලන විද්‍යාවට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම රෝම යුගයේදී නීතිය, ඉතිහාසය කියන විෂය කරුණු දේශපාලන විද්‍යාවට බලපාලා තියෙනවා. ඒ වගේම 20 වන සියවසේදී සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව වගේ විෂයන් වල බලපෑම දේශපාලන විද්‍යාවට සිදු වෙලා තියෙනවා. ඉතින් අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරනවා නම් ඉතිහාසය හා දේශපාලන විද්‍යාව කියන එක අපි නිදසුනකට ආරම්භ බලමුකෝ. ඉතිහාසයෙන් දේශපාලන විද්‍යාවට එකතු වෙච්ච කරුණු ගැන සලකා බැලුවොත් කෝල්බ්රුක්, ඩොනමෝර් වගේ ආණ්ඩු ක්‍රම තියෙනවනේ අපි දේශපාලන විද්‍යාව සාකච්ඡා කරන මේවා ඉතිහාසය කියන විෂයෙන් දේශපාලන විද්‍යාවට පැමිණි ඒවා. ඒ වගේම තවත් නිදසුනක් විදිහට අපි ගමුකෝ භූගෝල විද්‍යාව සහ දේශපාලන විද්‍යාව. එතකොට ජනග්‍රහණය, භූමිය වගේ මාතෘකා භූගෝල විද්‍යාව තුළ සාකච්ඡා වන කරුණු. ඉතින් මේක දැන් වර්තමානයේ වෙනකොට දේශපාලන විද්‍යාව තුළ සාකච්ඡා කරනවා. ඒ වගේම සමාජ විද්‍යාව සහ දේශපාලන විද්‍යාව නිදසුනකට ගත්තොත් එහෙම මාක්ස්වාදය වගේ මාතෘකා තියෙන්නේ සමාජ විද්‍යාව තුළ. ඉතින් ඒක දේශපාලන විද්‍යාව තුලත් සාකච්ඡා වෙනවා. ඉතින් මේ විදිහට බහුවිෂයක ප්‍රවේශය පිළිබඳ අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අදින් ප්‍රවේශ ටික සාකච්ඡා කළත් ඉවරයි. අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් හම්බෙමු. සුබ දවසක්.